නිසා මාර්ච් 12 ව්‍යාපාරයේ හැටියට ඡන්දායකයන් ඉල්ලා සිටින්නේ ඔබ ඡන්දේ පාවිච්චි කිරීමට පෙර ආතුව මේ කිරලා මැනලා මේ අපේක්ෂකව දිහා බලන්න. දේශපාලන පක්ෂ ඉදිරිපත් කරලා තියෙන වැඩපිළිවෙල දේශපාලන පක්ෂවල ස්වභාවය ගැන අවධානය යොමු කරන්න. Big news. Expect the news. පළාත් පාලන ඡන්ද විමසීමට තව දින කිහිපයක් පමණයි ඉතිරිව තිබෙන්නේ. මේ රටේ පළාත් පාලන ආයතන 339ක් සඳහා නගර සභා, මහනගර සභා සහ ප්‍රාදේශීය සභා සඳහා සභිකයින් තෝරා ගැනීමේ මැතිවරණය මැයි මාසයේ 6 වෙනිදාට යෙදිලා තිබෙනවා. අපේ රටේ මැතිවරණ ක්‍රමය අනුව ඡන්දදායකයාට තෝරා ගැනීම ඊටාම සීමිතයි පළාත් පාලනයේදී. අපි දන්නවා පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්දදායකයාට දේශපාලන පක්ෂය ඇතුළෙන් අපේක්ෂකයා තෝරා ගැනීමේ ඉඩකඩ තිබෙනවා. නමුත් අලුත් මැතිවරණ ක්‍රමයත් සමග පළාත් පාලනයේදී ඡන්දදායකයාට තිබෙන තෝරා ගැනීම තමයි දේශපාලන පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායම. එතකොට මේ දෙක ඇතුලේ තමයි ඔවුන්ගේ තෝරා ගැනීම සිදු කරන්න වෙන්නේ. මෙතනදී කාරණා දෙකක් මාර්ච් 12 ව්‍යාපාරයේ හැටියට අපි අවධාරණය කරන්න කැමතියි. පළවෙනි කාරණේ තමයි අපි මහජන නියෝතයෙන් තෝරා ගැනීමේදී ඔවුන් පත් කරලා යවන ආයතනයේ කාර්යභාරය පළාත් පාලන ආයතනයක කාර්යභාරය පිළිබඳව අවධානය යොමු කළ යුතු වෙනවා. ඒ කාර්යභාරය ඉෂ්ට කරන්නට සුදුසු පිරිසක් තෝරා යැවීම ඡන්දදායකයාගේ වගකීමක් වෙනවා. ඒ වගේම මාර්ච් 12 ව්‍යාපාරයේ හැටියට විශේෂයෙන්ම අවධානය යොමු කරන්නේ ගුණාත්මක භාවය. මේ ගුණාත්මක අපේක්ෂකයෙක්, ගුණාත්මක සභිකයෙක් පත් කර ගැනීම ඡන්දදායකයාගේ වගකීමක් වෙනවා. නිසා මාර්ච් 12 ව්‍යාපාරයේ හැටියට ඡන්දායකයන් ඉල්ලා සිටින්නේ ඔබ ඡන්දේ පාවිච්චි කිරීමට පෙර ආතුව මේ කිරලා මැනලා මේ අපේක්ෂකව දිහා බලන්න. දේශපාලන පක්ෂ ඉදිරිපත් කරලා තියෙන වැඩපිළිවෙල දේශපාලන පක්ෂවල ස්වභාවය ගැන අවධානය යොමු කරන්න. ස්වාධීන කණ්ඩායම් වල වැඩපිළිවෙල පිළිබඳව අවධානය යොමු කරන්න. ඒ වගේම ඔවුන් ඉදිරිපත් කරලා තියෙන අපේක්ෂකයෝ කොච්චර දුරට මේ පළාත් පාලනයේ වෙනසක් කරන්න පුළුවන් පිරිස්ද ඔවුන් නම් කරලා තිබෙන්නේ. එක පැත්තකින් අල්ලස දූෂණය පිළිබඳව ඔවුන්ට එරෙහිව තිබෙන ට්‍රැක් රෙකෝඩ් එක මොකක්ද? ඔවුන් මීට පෙර පළාත් පාලන ආයතනවල සභිකයෝ හැටියට හිටියානම්, නගරාධිපතිවරු හැටියට හිටියානම් ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය කොයි ආකාරයේද? ඔවුන් දූෂිත ව්‍යාපාර කරපු අයද? මහජන දේපල තමන්ගේ සුඛ විහරණය සඳහා පාවිච්චි කරපු අයද? නැත්නම් මහජන දේපල අල්ලස් හැටියට එහෙම නැත්නම් දේපල ජනතාවගේ දේපල තමන්ගේ කටයුතු සඳහා තමන්ගේ පවුලේ හෝ තමන්ගේ කටයුතු සඳහා යොදාගත් පිරිස්ද? අල්ලසෙන් දූෂණයෙන් තොර පුජ්‍යලයක් පත් කර ගැනීම විතරක් මේ මැතිවරණයේදී ජනතා අභිලාෂයන් ඉෂ්ට වෙන්නේ නැහැ. දැන් මේ පළාත් පාලන මැතිවරණය පිළිබඳව රටේ අඩු අවධානයක් තමයි යොමු වෙලා තිබෙන්නේ. සාමාන්‍යයෙන් ඡන්දේ පාවිච්චි වීමත් අඩු ප්‍රතිශතයක් තමයි ඉතිහාසයේ පුරාවටම සිද්ධ වෙලා තිබෙන්නේ. ඒ නිසා මැතිවරණයෙන් අනතුරුව එකට තමන්ගේ ප්‍රදේශයේ සංවර්ධනය කරන්න ඒ හැකියාව දක්ෂතාවයේ තියෙන සහයෝගයෙන් වැඩ කරන්න පුළුවන් පිරිසක් පළාත් පාලනයට පත් කර ගැනීම ඡන්දදායකයා වගකීමක් වෙනවා. ඒ නිසා මේ මැතිවරණයේ ඉදිරි දින කිහිපය තුලත් සාමකාමීව මැතිවරණ පවත්වන්නට අවශ්‍ය සහයෝගය මැතිවරණ කොමිසමට ලබා දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. Big news. Expect the news.